හැලෝ ඉතින් කට්ටියට මම කියලා ඉන්නේ ඉන්න මම අද බයික් එක හොදන්න ගත්තා. ඉතින් ආට පොඩි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අද නම් සාමාන්‍ය ගාන විදිහට තමයි හොදන්නේ. මොකද කරන්ට් එක කපලා. ඒ හින්දා මේ විදිහට මුළු චේන් එකම මේ රෝදේ අරපු සම්පූර්ණයෙන්ම හොඳට ක්ලීන් කරගත්තාම ඉස්සෙල්ලා මේ විදිහට තමයි මම කොහොමද කරන්නේ. චේන් ස්පොකට් අනිවාර්යයෙන්ම ලාම්පෙල් දාලා මම අනිවාර්යයෙන්ම සුද්ධ කරනවා. මොකද චේන් ස්පොකට් මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. නැත්තම් ඒකට වැඩි කියපුවාම අනිවාර්යෙන් චේන් ස්පොකට් කැපෙනවා. අනිත් එක මේක ගන්න ගියාම පට්ට ගන්න. ඒක තමයි පළවෙනිම දේ. ඉතින් මේ මම දැන් හොඳට මේක මේ වටේම සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන ඊළඟට මජන් තියෙන තැන් බලලා ගොඩක් ලාම්පෙල් දාලා හොඳට සුද්ධ කරනවා. වෙනදට නම් මම ගන්න එකෙන් ගන්නවා. මම මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. YouTube එකේ දාලා තියෙනවා දැන්. ඉතින් ඔයාලට පේනවා චේන් ස්පොකට් එක මේ විදිහට චේන් කරගත්තට පස්සේ මේ විදිහට ඔක්කොම මේ චේන් කරගන්න ලාම්පෙල් දාන. ඉතින් මේ ගොඩක් මඩම් මුකුත් නැහැ බයික් එකේ අර මේ දවස්වල දුවලා මේ දවස්වල දුවලා මේ මඩ විතරයි තියෙන්නේ. වැලි මඩ තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම හොදනවා නම් මේ විදිහට ක්ලීන් කරනවාමයි ටිකක් නෝමල් එකේ කියන්නේ හැමතිස්සෙම කරන්නේ නැහැ. That's